ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඔන්න ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්න යන්නේ මේ දවස්වල වැඩිපුරම තියෙන දෙයක් තමයි ජම්බු කියන්නේ. ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට ජම්බු ව්‍යංජනයක් හදන්න තමයි කියලා දෙන්න යන්නේ. ඔයාලට පේන්නේ නැති රතු පාටට ජම්බු ගොඩාක් තියෙනවා. ඉතින් දකිද්දි කන්නමයි හිතෙන්නේ ජම්බු පිගානම. අන්න ඉතින් අපි දැන් කොහොම හරි ජම්බු කන්න හිතන එක පාලනය කරගෙන අපි දැන් ওই විදිහට ජම්බු ටික මේ දෙකට කපලා ජම්බු වල ඇතුලේ තියෙන ඇට ඉවත් කරගන්න ඕන. ওই විදිහට අපි අපේ ජම්බු ටික කපා ගන්න ඕන. ඉතින් මතක් කරන්න කැමතියි තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අද වීඩියෝ එක හොඳයි නම් පහින් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ওই විදිහට අපි අපේ ජම්බු ටික ඔක්කොම කපලා ඉවරයි. දැන් අපේ ජම්බු ටික කපලා ඉවරයි. දැන් ඔන්න අපි අපේ ජම්බු එකට එකතු කරගන්න හදන්නේ මිරිස් කුඩු ටිකක්. ඔය විදිහට ඔයාලගේ සැරකන් ප්‍රමාණය අනුව මිරිස් කුඩු එකතු කරගන්න. දැන් අපි මේකට 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඔය විදිහට 3-5 කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න. දැන් අපි ඔය විදිහට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. දැන් ඔය විදිහට අපි කහ කුඩු ටිකක් එකතු කරලා අපි දැන් මේකට ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔන්න දැන් අපි මේකට අපේ ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා සැරකන් නැත්තම් වැඩිය ගම්බිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරගන්න. මොකද අපි මේකට මිරිස් කුඩුත් එකතු කරගත්තානේ. ඉතින් මේකට ගම්බිරිස් දාන රස වැඩි එන්නේ. ඉතින් අපි මේකට සීනි ටිකකුත් එකතු කරගන්න ඕන. මේ සීනි සල්පෙකුත් එකතු කරගන්න. දැන් මේක ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඔය විදිහට ඔයාලගේ රස අනුව මේකට ලුණු බලලා එකතු කරගන්න. ලුණු නම් වැඩි එකතු කරගන්න ඕනේ නැහැ. මොකද ජම්බු වලත් පොඩ්ඩක් ඇඹුල් ගතිය වගේ තියෙනවානේ. ඒක හින්දා එකතු කරගන්න ඕන නෑ. ඉතින් මේකට ඔයාලා යොදා ගන්න ඕන පිනි ජම්බු නෙමෙයි. අර පොඩි රතු ජම්බු එක තමයි මේකට ගන්නෙ. පිනි ජම්බු යොදා ගන්න නැහැ. අපි දැන් මේක අර අපි දාගත්තු 3-5 මේවා ටික හොඳට කලවම් වෙන්න අපි මේක හොඳට අත් දෙකෙන් කලවම් කරගන්න ඕන ජම්බු එකත් එක්ක. දැන් අපි කලවම් කරලා ඉවරයි. දැන් අපි ඒක වහලා පොඩ්ඩක් වෙලා තියෙනවා. ඔය විදිහට දැන් අපි ඒක වහලා පැත්තකින් තියලා අපි දැන් යනවා භාජනයක් ලිපේ තියලා ඒකට අපි එකතු කරගන්නවා තෙල්. ඉතින් අපි මේකට පොල් තෙල් ස්වල්පයක් එකතු කරලා ඒ පොල් තෙල් ටික රත් වෙන්න තියෙනවා. ඔය විදිහට පොල් තෙල් ටිකක් එකතු කරලා රත් වෙන්න තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න කැමතියි මේ වෙද්දි මගේ සබ්ස්ක්‍රයිබර්ස් 1000ට තව පොඩ්ඩයි ඕන. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා ඒ ටිකත් ඉතින් සබ්ස්ක්‍රයිබ් ටිකක් ගන්න මට උදව් කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. හරි දැන් අපි තෙල් එක රත් වුණාට පස්සේ ඔය විදිහට අබෑට ටිකක් එකතු කරගන්නවා තෙල් එකට. ඉතින් මේ වෙලාවේ පරිස්සමින් අබෑට පුපුරද්දි තෙල් විසින්න පුළුවන් අතට පරිස්සමින් දැන් අපි ඒකට එනසල් ටිකකුත් එකතු කරගන්නවා. හරි දැන් අපි ඒ ටික ඔය විදිහට හොඳට තෙලේ පොඩ්ඩක් බැදෙන්න අරිනවා.
ඔන්න අපි දැන් මේකට එකතු කරගන්නවා අපේ සුදු ලුණු ටික. ওই විදිහට අපි සුදු ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා. තව මේකට කරපිංචා ටිකකුත් එකතු කරනවා. ඊට පස්සේ ලුණු ටිකක්. ඔන්න ඊට පස්සේ අපි අමුමිරිස් කරලා පොඩියට කපලා එකතු කරගන්නවා. ওই විදිහට එකතු කරලා ඒ ටික හොඳට කලවම් කරලා පොඩ්ඩක් වෙලා තියාගන්න. ඔන්න ඉතින් ඉස්සරහටත් මේගේ වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ගොඩාක් රස රෙසිපිස් ගේනවා. ඒවා ඉතින් බලන්න එකතු වෙලා ඉන්න. ඔන්න දැන් අපි අපේ අර මිශ්‍ර කරගත්තු ජම්බු ටික අපි අරගෙන මේකට එකතු කරගන්නවා. ඔන්න දැන් අපි ජම්බු එකත් හොඳට ওই විදිහට අර අපි තෙලේ වැඩගත්තු ලුණු අවමිරිස් සුදු ලුණු කරපිංචා ඒවා එක හොඳට කලවම් කරගන්නවා අපේ ජම්බු එක. ඉතින් මේ ජම්බු එක මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා හැමදාම ඉතින් කන්නේ මස් මාළු, කාරවල නැත්තම් එළවලුවක්, පරිප්පු ඒ වගේ දේවල් දෙයකොත් හදලා බලන්න මාරම රසයි. ඔයාලට ආස හිතේ ඉතින් මේ වගේ දේවල් හදලා බලන්න. ඒක හින්දා අනිවාර්යයෙන් මේ ජම්බු ව්‍යංජනේ නම් හදන්න. මොකද මේ කාලෙට ජම්බු ගොඩාක් හැම ගෙදරකම වගේ තියෙනවා. හරි දැන් අපි අරක පොඩ්ඩක් වහලා පොඩ්ඩක් වෙලා තියලා දැන් අපි ඒකට කිරි එකතු කරගන්නවා. ওই විදිහට පොල් කිරි ටිකක් එකතු කරගන්න. දැන් ওই විදිහට පොඩ්ඩක් කලවම් කරගන්න. අපි දැන් මේකට එකතු කරගන්නවා මස් කරි 3-5 ටිකක්. ওই විදිහට අර මස් කරි 3-5 ටිකක් එකතු කරගන්න. දැන් අපි එකතු කරලා ඉවර වෙලා ওই විදිහට පොඩ්ඩක් කලවම් කරගන්නවා. අපි අර මස් කරි 3-5 එක පොඩ්ඩක් මේකේ ජම්බු එකේ හොඳට කලවම් කරලා ඉවර වෙලා අපි ලුණු කුඩු ටිකක් මේකට එකතු කරගන්නවා ආපහු. ඉතින් ඔයාලා මේකට ලුණු කුඩු වැඩි එකතු කරගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් එකතු කරාම ඇති. ඉතින් ඔයාලට පුළුවන් ආයේ මේකේ ලුණු බලලා එහෙම එකතු කරන්නත් පුළුවන්. නැත්නම් නිකම්ම ලුණු පොඩ්ඩක් දාගන්න. දැන් අපි ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඔය විදිහට හොඳට කලවම් කරගන්න. දැන් අපි මේක හොඳට කලවම් කරලා ඔයාලට පේනවා ඇති අපි අර දාපු පොල් කිරි ටික එහෙම හොඳට නටනවා. අපි දැන් මේක වහලා තියමු. ඉතින් මේක දැන් වහලා තියලා දැන් ඔය චුට්ට වෙලාවකට පස්සේ සමන විනාඩි 2කට විතර පස්සේ ඔයාලට පේනවා ඇති හොඳට නටනවා මේක. ඔයාලත් හදලා බලන්න ඉතින් මේ වගේ කෑමක්. ඉතින් ඔයාලා සමහර විට අහලත් නැතුව ඇති ජම්බු උයනවාද කියලා. ගොඩක් අය ඉතින් දාන්නේ ජම්බු අච්චාරුනේ. ඔයාලට පේනවා ඇති රස පාටට තියෙනවා අපේ ජම්බු ව්‍යංජනය. ඉතින් ඔයාලත් හදලා බලන්න. එහෙනම් අලුතෙන් ආයෙ වීඩියෝ එකක් අරන් එනකල් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්.